මේරු ගඩොල ඊට පස්සේ මේ ගඩොල හරි මෙදින් මෙහෙම කැපුවම අපිට ලැබෙනවා ආන බාන්දුවක්. ඒතර මේ ආන බාන්දුවට තේරෙනවා මෙහෙම ගඩොලත් එක්ක උඩ තිබ්බම ආන බාන්දුව මොන වගේද කියලා. ආන බාන්දුවෙන් පස්සේ අපි ගන්නේ මා බාන්දුව. මේ තියෙන්නේ මා බාන්දුව. මේක හරි මැදිනුයි මේ පැත්තේ හරි මැදිනුයි කපලා මා බාන්දුව හදාගෙන තියෙන. ඒතර මේ පැත්තේ හරි මැදිනුයි මේ පැත්තේ හරි මැදිනුයි කපලා මා බාන්දුවට පස්සේ එන්නේ වට්ටම් බාන්දුව. වට්ටම් බාන්දුව හදා ගන්නකොට කොට මේ තියෙන්නේ වට්ටම් බාන්දුව මේ පැත්තේ හරි මැදින් කපලා මේ පැත්තේ අයිනට ඒ කියන්නේ මේ අයිනට මෙහෙම යා කරලා කපන ගඩොල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වට්ටම් බාන්දුවට පස්සේ මයිතර බාන්දුව. මයිතර බාන්දුව ඇවිල්ලා ගඩොලේ මේ කෙලවරයි මෙහි ඉඳලා හතරෙන් එකක දුරයි. හතරෙන් එකක දුර මේ කෙලවරට කපන එක. ඒක ඇවිල්ලා මයිතර බාන්දුව. ඒක කවුරුත් දන්නවා ගල් භාගය කියන එක. මෙන්න ගල් භාගය මේ හරි මැදින් කපලා හදාගන්න එක. ඊට පස්සේ ගල් තුන් කාල මේක හරි හතරෙන් තුනක දුරින් කපලා හදාගන්න එක. ඉතින් ගල් කාලෙන් අපි වැඩක් ගන්නෙ නැහැ. මේක ඉතුරු වෙන කෑල්ල ගල් කාල මේ වගේ කෑල්ල. ඊට පස්සේ අපිට එනවා පට්ටම් භාගය. පට්ටම් භාගය මෙන්න. පට්ටම් භාගය හදාගන්නේ ගඩොලේ මේ පැත්තේ ඉඳලා හරියට මැදිනුයි මේ පැත්තේ ඉඳලා හතරෙන් එකක දුරයි අරගෙන මෙහෙම ඇලයට කපලා යා කර ගැනීමෙන් අවසාන වශයෙන් අපිට එනවා වටනාස් ගඩොල. ඒක මේ ගඩොලක කෙළවරේ මෙහි ඉඳලා 4න් 3යි මෙහි ඉඳලා භාගයක් අරන් ඒක දෙකට බෙදලා ඒකත් කියන්නේ 8න් 1යි 4න් 3යි මෙහෙම කපලා හදන්න පුළුවන්. නැත්නම් ලස්සනට මෙහෙම කඩලා වටේ නාස් වෙන්න හදනවා. එතකොට ගඩොල් කොටස් ටික හරි.